අයිවා ලංකාවේ ප්‍රෝග්‍රෑම් කුපියේ Java Sing Basics පාඩම් මාලාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ තියෙන අපේ ප්ලේලිස්ට් එක. අපි අද කතා කරන්න යන්නේ අන්තිම වීඩියෝ එකේදී අපි හදපු මේ කැල්කියුලේටර් UI එකට කොහොමද පණ දෙන්නේ කියන එක. ඒ කියන්නේ මේක වැඩ කරන කැල්කියුලේටර් බවට පත් කරන්නේ කොහොමද කියන එක අද පාඩමෙන් අපි අද බලමු. ඉතින් ඔයාලට කලින් වීඩියෝ එක හරි අපේ පරණ වීඩියෝස් හරි බලාගන්න බැරි නම් මේ උඩ වෙන link එකෙන් ඔයාලට පුළුවන් ප්ලේලිස්ට් එකට ගිහලා ඒක බලන්න. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ. හරි ඔන්න මං අපි කලින් හදපු කැල්කියුලේටර් UI එක හදපු ප්‍රොජෙක්ට් එක ඕපන් කරගත්තා. මේ කැල්කියුලේටර් GUI කියන ෆයිල් එකේ තමයි අපි මේක හැදුවේ. මේක රන් කරලා බලමු පොඩ්ඩක්. ඔන්න රන් කරාට පස්සේ අපිට තියෙනවා අපේ කැල්කියුලේටර් GUI එක. හැබැයි මේක මුකුත් වැඩ කරන්නේ නැහැ දැනට. අපි අද කරන්නේ මේක වැඩ කරන විදිහට හදන එකයි. මෙන්න මේ ඩිස්ප්ලේ එකේ අපිට ඕන එකක් ටයිප් කරන්න පුළුවන්. එහෙම නැතුව අංක විතරක් ටයිප් කරන්න පුළුවන් වෙන හදන එකයි තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. මුලින්ම අපි බලමු මෙතන තියෙන අංකයක් එබුවට පස්සේ ඒක ඩිස්ප්ලේ එකේ වදින එක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි හිතලා බලමුද කොහොමද මේක වැඩ කරන්න ඕන. කොහොමද මේක වැඩ කරන්න ඕන. ඔයාලා හිතන්නේ මොකද්ද? අපි මේ බටන් එක එබුවට පස්සේ මේ බටන් එකට අදාළ අංකය ගිහිල්ලා මෙතන වදින්න ඕනනේ. හරි. ඊට පස්සේ අපි දැන් මේක එබුවොත් මේ බටන් එක එබුවොත් මෙතන තියෙන අංකය ගිහිල්ලා මෙතන වදින්න ඕන. හැබැයි කලින් තිබුණු ටෙක්ස්ට් එක මකලා අටෙන් රීප්ලේස් කරන්න බෑ. කලින් තිබුණු ටෙක්ස්ට් එකත් අරගෙන ඒකේ අගට 8 එකතු කරන එක තමයි කරන්න ඕන. එතකොට ඒ විදිහට මේ හැම බටන් එකම කරන්න ඕන. අපි කලින් තිබුණු ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ තියෙන ටෙක්ස්ට් එක අරගන්නවා. ඒකේ අගට අපි අලුතෙන් ඔබන අංකේ එකතු කරන එක තමයි කරන්න ඕන. හරි. අපි කෝඩ් එකට ගිහිල්ලා බලමු මේක කොහොමද කරන්නේ කියලා. මතකනේ බටන් එක ක්ලික් කරාම අපි වෙන්න ඕන දේ ලියන්නේ. මේක ඩබල් ක්ලික් කරලා ඩබල් ක්ලික් කරාම මෙන්න මෙතෙන්ට ආවා J button 1 එකේ action perform එක කියලා එකක්. හැබැයි මේ J button 1 කියන්නේ මොකද්ද කියලා අපිට මතක තියාගන්න බැරි හින්දා අපි ඩිසයින් එකට ගිහිල්ලා මුලින්ම මේ ඔක්කොම buttons වලට variable නම් ටිකක් දෙමු. මේක මම වෙනස් කරන්නම් button 7 කියලා. මේකම copy එකකුත් ගන්නම්. මේකේ right click කරා change variable name. මේක වෙනස් කරා 8 කියලා. මේක වෙනස් කරමු අපි 9 කියලා. ඒ විදිහට අපි මේ ඔක්කොම මේ අදාළ නමට හරියන්න වෙනස් කරගමු. හරි. මම මෙතන තිබුණ ඔක්කොම අංක ටිකේ variable name ටික හදාගත්තා. මේකට අපි දාමු button clear කියලා. මේකට අපි දාමු button මේක multiply එකනේ. මල් කියලා දාමු. මේක divide එක හින්දා අපි මේකට දාමු div කියලා. මේක sum එකනේ. plus කියලා දාමු button plus මේක button minus කියලා දාමු මේක button equals මේක button dot කියලා දාමු මේකට මොකක්ද දාන්නේ මම එකට දාන්නම් button plus minus කියලා දැන් මේ නම ඇවිල්ලා අපිට රිෆර් කරන්න දාන එකක් නේ මේක එළියට පේන්නේ නේ. එතකොට ඔයාලට කැමති නමක් variable විදියට දාගන්න පුළුවන්. හරිද? variable name විදියට. හැබැයි මේ එළියට පේන ඒවා අපි end customer ගැන හිතලා තමයි දාගන්න ඕන. මේක අමතක වුණානේ. මේක අපි දාමු button percentage කියලා. මේක display එක දැම්මෙම නැහැ. display එකට අපි දාමු display කියලා. හරි. අපි දැන් මේ 7 කියන එකට පණ දෙන්න යන්නේ. මේක double click කරා ඩබල් ක්ලික් කරාම හරි තැනට ගියේ නෑ අපිට උඩට ගිහිල්ලා බලමු. කර්සර් එක තියෙන මෙතන බටන් 7 action perform එක. අපි action perform එක ගන්න කරන action එක කරාම මොකද වෙන්න ඕන කියලා ලියන්නේ. ඒතකොට ඔයාලා මෙතෙන්ට ආවේ නැති වුණොත් ඔයාලට පුළුවන් මේ අදාළ බටන් එක මෙතනින් හොයාගන්නත් නේ. එහෙම නැත්නම් ආයි ඩිසයින් එකට ගියා ආයි ඩබල් ක්ලික් කරාම හරි තැනට එනවා. හරි. මුලින්ම අපි මොකද කරන්න ඕන? මේක 7නේ. මේක 7 නම් අපි ඇඩ් කරන්න ඕන 7ට. හැබැයි අපි කලින් කතා වුණා මුලින්ම ගන්න ඕනේ spring display එකේ තියෙන text එක. මම මේකට display text කියලා දාන්න. කොහොමද අපි මොකක් හරි component එකක තියෙන text එකක් ගන්නෙ? ඒකේ නම මොකද්ද දැන් මේකේ නම display. මට variable නම මතක නැත්තම් control එකයි space එකයි ගහලා ගන්න පුළුවන් නේ. හරි. display dot මොකද්ද get text. මෙයා මෙතන suggestion දෙනවා දැන්. හරි. get text කියවුවා මෙතනින් අපිට එනවා display එකේ තියෙන text එක. දැන් අපි කරන්න ඕන display එකේ text එකට set කරන්න ඕන මේ මෙතන තිබුණු value එක plus අගට 7 කියන එක. කොහොමද අපි ඒක කරන්නේ? display.set text මෙතන display එකේ තිබුණු text එක plus string එකක් විදියට 7 කියන එක.
මේක මෙහෙම කරලා අපි පොඩක් රන් කරලා බලමුද? මම ආයේ මේක රයිට් ක්ලික් කරලා රන් ෆයිල් ගිහිල්ලා බලන්නම්. මේ තියෙන අපේ කැකියුලේටර් එක. මේකේ දැන් මම 7 ගහනකොට මෙන්න 7 කියන එක වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ විදිහටම 8ටත් දාලා බලමුද? හරි. මේ එකම වැඩේ කරන නිසා මම මේක කොපි කරගන්නම්. කොපි කරගෙන ආයි ඩිසයින් එකට ගිහිල්ලා 8 කියන එකේ ඩබල් ක්ලික් කරලා මෙතන ඇතුළේ මම ගහනවා අර කෝඩ් එකම. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ තිබුණු ටෙක්ස්ට් එක මුලින් ගන්නවා. ඊට පස්සේ ඩිස්ප්ලේ එකට සෙට් කරනවා තිබිච්ච එක ප්ලස් 8. එහෙනම් 9ට කොහොමද කරන්නේ? 9 කියන එක ඩබල් ක්ලික් කරා. මෙතෙන්ට ගියා. කෝඩ් එක පේස්ට් කරා. දැන් එන්න ඕන 9 කියන එක. ඒ විදිහට අපි මේ ඔක්කොම නම්බර්ස් ටිකට විතරක් දාගමුද ඒ වැඩේ? හරි. ඔන්න මං ඔක්කොම ඉලක්කම් වලට 7 8 9 4 5 6 1 2 3 අමින් මේ දෙකත් කියන එක මම ඉස්සෙල්ලා අනේ එකක් තියෙනවා. බිඳුව කියන මෙන්න මේ ඉලක්කම් ටිකට විතරක් වැඩ කරන්න දැන් හදලා තියෙන්නේ. ඊළඟට අපි මේ ක්ලියර් බටන් එක එපුවම ක්ලියර් වෙන්න හදමුද? හරි. දැන් ඔයාලට තේරෙන්න ඕන කොහොමද මේක කරන්නේ? ඔයාලා මට උදව් කරන්න. මේ ක්ලියර් බටන් එක එපුවම මොකද්ද වෙන්න ඕන? ක්ලියර් බටන් එක එපුවම මෙතන වෙන්න ඕන මොකද? ඩිස්ප්ලේ එකේ ටෙක්ස්ට් එකට සෙට් කරන්න ඕන මොකද්ද? මුකුත් නැති වෙන්න ඕනේ empty නේ. රන් කරලා බලමුද? ඔන්න මං ඉලක්කම් 2 3ක් දැම්මා. දැන් ක්ලියර් බටන් එක එපුවට පස්සේ ක්ලියර් වෙන එකත් වෙනවනේ. හරි. ඔන්න ඒකටත් පණ දුන්නා. ඊට පස්සේ අපි බලමුද මේ එකතු කිරීම අඩු කිරීම වගේ වැඩ කරන්න හදන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු එකතු කිරීමනේ. ඇත්තටම මොකද්ද වෙන්න ඕන? මෙතන මොකක් හරි ටෙක්ස්ට් එකක් ගහලා ධන ලකුණ එබුවට පස්සේ මෙතන තිබුණු වැලියු එක එයා මතක තියාගන්න ඕනේ. දැන් අපේ කම්පියුටර් එකෙන් මෙතන ගහලා ඩිස්ප්ලේ එකේ තිබුණු වැලියු එක මතක තියාගන්න ඕන. මතක තියාගෙන ධන ලකුණ එබුව කියන එකත් එයා මතක තියාගන්න ඕන. ඊට පස්සේ ටෙක්ස්ට් එක ක්ලියර් වෙන්න ඕනේ. තොර මොකක් හරි අංගයක් තිබුණා නම් ඒකත් මතක තියාගෙන මේ ඔපරේෂන් 4න් මොන එකද එබුවේ කියන එකත් මතක තියාගෙන ටෙක්ස්ට් එක ක්ලියර් වෙන්න ඕන ඊළඟ අංකේ ගහන්න. ඊට පස්සේ සමාන ලකුණ එබුවට පස්සේ අර මුලින්ම ගහපු අංකේ ඔබපු ඔපරේෂන් එකයි මේ අලුත් වැලියු එකයි අරගෙන වැලියුස් දෙකට ඔපරේෂන් එක දාලා එන අවුට්පුට් එක මෙතන ඩිස්ප්ලේ එකේ ආයෙ පෙන්වන්න ඕන. අපොයි ගොඩක් දේවල් කරන්න තියෙනවානේ. ඒක හැබැයි හිතන විදිය තේරුම් ගත්තොත් මෙතන ලොකු දෙයක් නෑ. කරලම බලමුකෝ. ඔන්න මම ඩිසයින් එකට ගියා. මුලින්ම ධන ලකුණට යන් මේක ඩබල් ක්ලික් කරලා මෙතනදී මම කරන්න ඕන දැන් ඩිස්ප්ලේ එකේ තිබුණු ටෙක්ස්ට් එක ගන්න ඕන get text. මේක මම දැන් මෙතන variable එකකට ගත්තොත් ඒ කියන්නේ local variable එකකට ගත්තොත් previous value කියලා ඔයාලා හිතන්නේ වැඩේ හරියයිද? local variable එකකට ගත්තොත් මේ method එක run වෙලා ඉවර මේ variable එකත් අයින් වෙලා යනවනේ memory එකේ. ඒක නිසා අපි මේක දාන්න ඕන ඇත්තටම field variable එක. එහෙම නැත්නම් class variable එකට. කියන්නේ මේ method එකේ scope එක නෙමෙයි මේ object එක ඇතුලේ පස්සේ access කරන්න පුළුවන් වෙන්න තමයි තියන්න ඕනේ. එහෙනම් මේක මම ගිහිල්ලා මම copy කරගත්තා. මේක ගිහිල්ලා හදනවා මේ class එකේ level එකේ. මෙතන මම හදනවා previous value කියන එක. හරිද? දැන් මෙතනත් ඒ නමින්ම variable එකක් හදන්න බෑනේ. මම මේක variable එක හදන part එක අයින් කරා. දැන් එතකොට අපේ මේ field variable එකට previous value කියන එකට display එකේ තිබුණ text එක දැම්මා. ඊට පස්සේ මොකද කරන්න ඕන? clear කරන්න ඕනේ. display එකේ තියෙන text එක set කරන්න ඕන empty value එකකින්. හරි. display එකත් clear කරා. ඊළඟට මොකද කරන්න ඕන? දැන් අපි මේ operation එක ධන ලකුණනේ දැම්මේ. අන්නේ operation එක මොකද්ද කියන එකත් අපි memory එකේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ previous value වගේ අපි ආපහු class variable එකක් හදමු. ඒකේ මම දාගන්නම් operation කියලා. operation එකට අපි දැන් දාගමු ධන කියන එක. මෙතෙන්ට ආවා. දැන් මේ operation කියන එකට මම දැම්මා ධන කියන එක. හරි. දැන් equal සමාන ලකුණ එබුවට පස්සේ අපි එතන ගිහිල්ලා ලියමු. මෙයා දැන් කරන්න ඕන මුලින්ම previous value එක ගන්න ඕනේ. ඒක දැන් variable එකේ තියෙනවානේ. එතකොට දැන් value එක ගන්න ඕනේ. මම ඒකට කියන්නම් current value කියලා. current value එක මෙයා ගන්න ඕන display dot කොහමද get text. දැන් මෙයා මුලින්ම මේ previous value එකයි current value එක දැන් string වලින් තියෙන්නේ.
ඒ දෙක අපි ඉන්ටිජර් එකකට ගන්න ඕන. කොහොමද ඉන්ටිජර් වේරියබල් එකට ගන්නෙ? int වේරියබල් එකකට ගන්නවා මම value 1 කියලා ගන්නම්. අපි මේක simple UA එකක් හදන වීඩියෝ එකේදී කතා කරා. අපිට පුළුවන් integer class එකේ තියෙන pass int කියන එකට value එක දීලා previous value එක දුන්නම ඒක integer එකකට කන්වර්ට් වෙනවා. මේ විදියට මම මේක copy එකක් ගන්න. value 2 කියන එක අපිට ඕන integer.parseInt current value එකේ. හරි. දැනට අපි මේකේ ඔපරේෂන් එක ගැන පොඩ්ඩක් අමතක කරලා මේක වැඩ කරනවද බලන්නත් එක්ක ඩිස්ප්ලේ එකට කෙලින්ම ටෙක්ස්ට් එක දාමු. set text value 1 එක එකතු කිරීම value 2 එක. දැන් මෙයා මෙතන array එකක් දෙනවා. මේක integer එකක් නිසා මේක string වෙන්න ඕන. අපි ඒක නිසා empty string එකකුත් append කරමු. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් පොඩ්ඩක් run කරලා බලමුද? මේක run කරාම ඔන්න මං 8 ධන 5 සමානයි කියලා ගහුවම 13යි කියලා එනවා. යේ. ඔන්න අපිට එකතු කිරීම වැඩ කරන්න හදාගන්න පුළුවන්. අපි ආයෙ බලමුද? 88 22 සමානයි කියලා ගහුවම 110 කියලා එනවා. නියමයි. ඒක වැඩ කරනවා. අපි දැන් ඒ විදිහටම මේ ඍණ ලකුණ බෙදීම වැඩි කිරීම මේ තුනත් ඉක්මනට බලමුද කොහොමද මේක වැඩ කරන්න හදන්නේ කියලා. ඩිසයින් එකට ගියා.